මම එයාට කියලා දුන්නේ සතර සතිපට්ඨානය පටිච්ච සමුප්පාදයේ පොඩි දරුවෙකුට වගේ අංග 12 පැහැදිලි කරලා දුන්නා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි වශයෙන් පැහැදිලි කරලා දුන්නා. මම මේ පොලිසියට පදක් පළඳපු රම්පදක්කම පොලිසිය ගෞරවය මිනිසුන්ගේ ආකල්ප නැති කළා. මිනිස්සු පොලිසිය කියන්නේ මේකද කියලා ඒ මිනිස්සුගේ තියෙන ආකල්ප වැරදි ආකල්ප අයින් කරගත්තා. ඇත්තටම මේ මිනිස්සුන්ට පින් දුන්නා. නමුත් ඒකේ මට ප්‍රතිවිපාක වශයෙන් මාව අර දුෂ්කර පළාතකට දැන් යවලා තියෙන මේ පොලිමේ මම සතුටින් යන්නේ. ආව එහෙම කරපු මහත්තයාටත් මම මෛත්‍රිය වඩනවා. මොකද මම මේ මහත්තයා නිසා මගේ රාග දේශ මෝහ මම වැඩි කරගන්නේ මම ඒ නිසා අනාථ වෙන්නේ මම මේ මහත්තයා නිදුක් වේවා නිරෝගී වේවා එතුමට ප්‍රඥා පහළ වේවා මාව මේ මාරු කරන්න සලසපු අර පොලිස් ප්‍රතිතුමනි කවදාවත් මම විහිළුවකටම බොරුවක් කියන්නේ ප්‍රාණඝාතයක් කරන්නේ අහලා බලන්න මගේ ඕවැසි මහත්තයාගේ කිසිම අවස්ථාවක හොරකම් කරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ කිසි විදිහක බොරුවක් කියන්නේ අපේ පළවෙනි දවසටවත් මට ඇත්තටම දුකක් නෙවෙයි තියෙන්නේ මට කනගාටුවක් තියෙන්නේ කිසි විදිහක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය බබලවන ආධුනික නිලධාරියා පුහුණු කරන්නේ සිත කය වචනය සංවරව රටට දායක කරන්නේ ඇත්ත වශයෙන්ම මිනිකැටියා මට මේවා කරනවා මම මේ මිනිසුන්ට දුන්නේ දේ මිනිස්සු මට පින් දුන්නා මිනිස්සු මට වැන්දා පොලිසිය මේ වගේ අය ඉන්නවා කොච්චර ලස්සනද කොච්චර ගෞරවනීය පොලිසියත් අපි මේ වැරදියට තේරුම් අරගත්ත කියලා මිනිස්සු මට ආශිර්වාද කළා. ගරු පොලිස්පතිතුමනි ඇත්තටම මං හරි දුක් වෙනවා. හැබැයි කනගාටු වෙනවා. මා ගැන නෙමෙයි ඔවුන් ගැන. ඇත්තටම අපිත් පොලිස්පතිතුමාට කියන්නේ මේ වගේ ට්‍රාන්ස්ෆර් කරන එක නෙමෙයි හපංකම මේ වගේ අපේ උතුම් නිලධාරිවරු ආරක්ෂා කර ගන්න ඕන. පොලිසියට අවශ්‍ය මේ වගේ ධර්මානුකූල පොලිස් නිලධාරිවරු ජනාධිපතිතුමාටත් මේ සබ්දේ අඬ ඇහෙන්න ඕන ඇහිලා මෙතුමාට තව පුළුවන් නම් තරුවක් ලබා දෙන්න. මෙතුමාට මේ එක පළවෙනි තරුව වෙනකොට තව තරුවක් ලබා දීලා වගකීම් පවරන්න ධර්මානුකූල පැත්තක් හදලා දෙන්න මෙතුමාට. එතකොට තමයි මෙතුමලා වගේ අය මේ පොලිසිය බබලවන්නේ. ඒ නිසා මෙයා ට්‍රාන්ස්ෆර් කරන එක නෙවෙයි හපංකම මෙයා ආරක්ෂා කරගන්න. මේ වගේ උත්තම පුරුෂයෝ අපිට අවශ්‍යයි. අඩුපාඩු තියෙන යුගයක. ඒ නිසා මේ වගේ ආරක්ෂා කරන හැටියට මහා සංඝ රත්නය වෙනුවෙන් අපි මෙතුමා වෙනුවෙන් ඉල්ලා සිටිනවා මේ අය වගේ ආරක්ෂා කරන්න පුළුවන් නම් තව තරුවක් හදලා දෙන්න තව ටික කාලෙකින්. News One Lanka. Good news for everyone.